අද මේ යන්නේ දෙරණෙන් තියෙන වෙහිකල් හබ් අවුරුදු එකට සුපිරි වැඩක් වෙයි. අපි දැන් ඇවිල්ලා ටිකක් වෙලා නෙමෙයි ගොඩක් වෙලා වීඩියෝ කරා උදේ වීඩියෝ කරා ඔකේ ගන්න බැරි වුණා. කට්ටිය බයිසිකල් කට්ටිය දැන් ආවේ අපේ පුබුදලට කලින් ඇවිත් හිටියා. මරු තරඟ ටිකක් තිබ්බා. ඒකට දෙයකට ගියා. තව ටිකක් තියෙනවා මේ තරඟ බලමු. අද විවිධ ක්ලබ් නියෝජනය කරන යා ඕම පොලිමීට වෙන එකට හිටා. ඔබ පොලිමේ හිටියා ගියා. වෙහිකල් හබ් අවුරුදු එකට ත්‍රිවිල් සයිඩ් ඩීල් ගන්නවා තියෙනවා
හොඳ සෙල්ලමක් යනවා මේ පැත්තේ බලමු කොහොමද කියලා. මාරු සෙල්ලමක් යනවා මේ හරියේ. වාසනා මුක්තිය දිගිනේ තරඟයේදී කට්ටියට වෙන්න පුළුවන් ඒවිල් ඒන්න වේනතර අපේ කට්ටිය එමු ක්ලබ් වල කට්ටිය ඔක්කොම ඔන්න වාසනා මුක්තිය විඳින්න යන්නේ වටින බෑග් එකක් තියෙන්නේ මේ අම්මර සිරි මේ තරගයක් තියෙනවා යම අපේ ක්‍රියේටර් සිතුම් ඉන්නවා සුපිරි වාහන ටිකක් තියෙනවා මෙතන Lancer box, satellite, B211 එතකොට තව තියෙනවා ආරේ සයිඩ් දීල් ගන්නවා මට තාම හරියට මේ gimbal එක හුරු නැහැ ටිකක් බලන් ගන්න දෙපා පොඩි අවුලක් යාගෙන ඉකර ගත්තා ඒවා පොඩි දේවල් අවුලක් නැහැ ලොකු අවුලක් නැහැ ළඟටම ගිහිල්ලා ඉන්නේ පුතේ පව් කරන් යන්න එපා. එහෙනම් අනිත් පොඩි උදව්වක් කරා. ෆයිට් එකේ නෙක්ටන් මේ වෙහිකල් අබ්බ අවුරුදු 20ට අවිල්ලා ඉන්නේ. තරඟ වලට යන්නත් බෑ අවුවයි. වල්ලව ඕකේ ෂොට් එක ගන්න කියලා අරගෙන දාන්න මොකද ඉවරයි නේ ඒකට දෙකම කරලා අහිනවා. දෙකම මාරුනේ පස්සේ. මයික් එක කියන ගෑනවද? ඔන්න එකනේ තියෙන්නේ. මේ හීට් එක උස්සලා ඒකයි අමාරු. හරි අපි බලමු ළමයි එන්නේ. කබන්න එඩිට් කරද්දි කෙලින් කරමු. ඕ ගැහුවා. හරි වතුර නිල් පාට නෙමෙයි. මෙතන පොඩ්ඩක් සෙල්ලම් කරන්න අමාරුයි මේ තනකොළ වලත් එක්ක කේස්. ඕක ටීම් ලූසිෆර් ටැග් කියා තියෙන දෙකක් ඉන්නවනේ දෙකක් ලේසි නෑ නිපුන් මේ තුන්වෙනි ටැග් එක අපි බලමු තුන්වෙනි ටැග් එක උඩ බලන්න බෑ පුතේ උඩ බලන්න Kalau mata ini nona tenda nama gigan. Hari. Tahu giot na wah ni. Abi. Kalau dengan anda kira modal ke upah asal tak kau hidup lagi anda. හරි කොහොමද තියෙන්නේ අර හොඳට
යට ගිය සෙට් එක වගේ. තමයි මුලිය නටෝ AC ආයතනයේ ප්‍රධානී යසසිරි චන්ද්‍රලාල් මහත්මයාට හරි ඔන්න එන රෙඩි විසිල් එක යෝගා පටන් ගන්න හරි නැද්ද කවුන්ට් එක දීලා එන විසිල් එක හරි එන රෙඩි 1 2 3යි ඇදගෙන යනවා Okay, erang ready? 1, 2, 3. Hari අපි බලමු. ඒකාර කොහොමද ඉන්නේ? අද සිතුම් ඇවිල්ලා ඉන්නවා බ්ලොග් එකක් ගන්න නැද්ද කොහෙද අද වෙනදාට හැම එකටම බ්ලොග් කරන සිතුම් අද මේ අද බ්ලොග් එකක් කරන්න හිතුන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මේ අවුවත් එක්ක පොඩ්ඩක් අවුල් ගියා. ඒක හින්දා මම අද බ්ලොග් එකක් කරේ නැහැ. අවුලන්නේ නැහැ. මෙයාගේ ඩේ බ්ලොග්ස් channel එකක් තියෙනවා. අනම්මනම් challenge අනම්මනම් ආතල් සීන් ටිකක් තියෙනවා. ඉස්සරහට මාත්‍යත් එක්ක සෙට් වෙලා වීඩියෝ ටිකක් ගන්න ඉන්නවා. ඔයගොල්ලෝ සෙට් වෙලා ඉන්න මගේ channel එකෙත් මං පල්ලෙහායි මෙයාගේ channel එක දාලා තියන්නම්. ඒක මේ subscribe කරන්න ගිහිල්ලා මේ තද්ද වැඩි මට හිතෙන විදියට. සිතුම්ගේ මගේ අලුත් වැඩක් වෙන්න ඉඩ තියෙනවා ඉස්සරහට. සමහරක් විට ඩේ බ්ලොග් එකක් නෙමෙයි. ෆුඩ් චැලෙන්ජ් එකක් හරි ට්‍රැවලින් බ්ලොග් එකක් හරි ඒක තමයි මං හිතලා. තාම අයිඩියාවක් නැහැ අපිට හරියට. මට හිතෙන විදිහට ෆුඩ් චැලෙන්ජ් එකක් තමයි දාන්න ඉඩ තියෙන්නේ නැත්නම් ට්‍රැවලින් බ්ලොග් එකක්. මොකද්ද හොඳ? අපි මේගොල්ලන්ට මේකේ කමෙන්ට් කරන්න කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට මගේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා තියන්න. නැත්නම් සිතුම්ගේ වීඩියෝ එකකට ගිහිල්ලා හරි නෑ මගේ එකට නෑ ඔය ඔව් මගේ එකට කමෙන්ට් එකක් දාලා තියන්න. මොකද ඊළඟට මේ මොනවා හරි කියලා දෙන්න කියලා දාන්න එපා වීලක් ගන්න විදියක්. සෙල්ලම් කරන කොල්ලොන්ට මොකක් හරි දැන් මම ෂෝට් වීඩියෝ එකක් දාලා ස්ටෙප් එකක් ගහන විදිය දාලා තිබ්බහම ෂෝට් වීඩියෝ එකේ මොකක් හරි ස්ටෙප් එකක් දාලා තිබ්බහම අර මං ඊට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවද බලන්න channel එකේ ගැන ඒක කියලා දෙන වීඩියෝ එකක් මේ තිබ්බොත් ඕගොල්ලෝ මේ කමෙන්ට් දාලා කෝල් කර අහන්න එපා. සමහරක් කොල්ලෝ මට කෝල් කරලා හිටන් අහනවා මේ ස්ටෙප් එක ගන්න කොහොමද එහෙම කියලා. කෝල් වලින් ස්ටෙප් එකක් ස්ටන්ට් කරන ස්ටෙප් එකක් කියලා දෙන එක අමාරුයි කෝල් එකකින්. ඒකයි මේ ඕගොල්ලෝ මම ඉස්සෙල්ලාම වීඩියෝ එකක් දාලා තියෙනවද බලලා ඉවර වෙලා මට මැසේජ් එකක් දාන්න හරි කෝල් එකක් ගන්න එකක් හරි ගන්නවා නම් ගන්න. මම ස්ටෙප් එකක් කියලා දෙන වීඩියෝ එකක් දාලා තියෙනවා නම් ඒ වීඩියෝ එක බලලා පුරුදු වෙන්න ලේසියි. එතකොට වැඩේ මේ ඉස්සරහට සුපිරි වැඩ ටිකක් වෙනවා මගේ channel එකේ. ඩේ ඔෆ් සිතුම්ගේ channel එකත් එක්ක එකතුලා ආතල් වැඩ ටිකක් කරන්න තියෙනවා ඉස්සරහට. තව how to wheeling කියන concept එකේ wheel ගන්න කියලා දෙන step කියලා දෙන වීඩියෝ ටිකක් ඉස්සරහට වීඩියෝ ගොඩක් වැටෙන්න තියෙනවා. කට්ටිය කමෙන්ට් කරලා ඉල්ලලා තිබ්බා ඔක්කොම වැටෙන්න තියෙනවා. එහෙනම් channel එකත් එක්ක set වෙලා ඉන්න. අපි set වෙමු තව වීඩියෝ එකකින්. අද වීඩියෝ පොඩ්ඩක් අරගන්න අමාරුයි. කැමරා gimbal වල mic වල බැටරි බෑගෙන ඉන්නේ. ඒක නිසා අධිකරම කරන් යන්න බෑ මේ යව්වත් එක්ක හීට් වෙනවා එමෙම කේස්. එහෙනම් enjoy කරා නම් ඔයගොල්ලෝ වීඩියෝ එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. අලුතින් මොන හරි ස්ටන්ට් කරන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා අහන්න. අලුතින් ස්ටෙප් පුරුදු වෙන්න ඕන අය, වීල් ගහන්න ආස අය, බයිසිකල් සීන් එකට ආස අය මාව subscribe කරලා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න.
සුපිරි වැඩ ටිකක් බලා ගන්න පුළුවන් ඉස්සරහින් channel එකේ. එහෙනම් අදට අපි යනවා. කට්ටියට ෂෙයා කරන්න වීඩියෝ එක.